හොඳයි අදත් මගේ යාළුවෝ හැමෝම පිළිගන්නවා Fintech YouTube channel එකට ආයිබෝවන් කියලා. ඔන්න ඉතින් අදත් මම අලුත් app එකක් ගැන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලට පේනවා ඉස්සරහාම බලා ගන්න පුළුවන් app එක icon එක මොකක්ද කියලා. ඉතින් app එකේ නම තමයි Duo. ඉතින් ඊට කලින් කියන්න ඕනේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම notification එකක් විදිහට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපේ groups ගොඩක් තියෙනවා. WhatsApp group, Emobi group වගේ groups ගොඩක් තියෙනවා. ඉතින් ඒවල link සියල්ලම මම පහළ description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ වලින් ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වල ඉන්න අනිත් යාළුවොත් එක්ක එකතු වෙලා ඔයාලගේ ගැටලු निराකරණය කරගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඉතින් අපි බලමු මොකක්ද මේ app එක කියලා. ඉතින් සමහර අය මේ app එක දන්නවත් ඇති. ඉතින් මේ app එක තමයි Google සමාගමෙන් හදලා තියෙන Duo කියන app එක. ඉතින් මේකෙන් මොකද වෙන්නේ? මේකත් හරියටම WhatsApp, Viber, Imo වගේ සරලම app එකක්. වීඩියෝ කෝල් සහ voice call ගන්න පුළුවන් සරලම app එකක්. ඉතින් මේක සමහර අය අපේ ලංකාවේ සමහර අය use කරලා තියෙනවා. ඉතින් සමහර අය කියනවා මේක හොඳ නැහැ කියලා. ඉතින් ඇත්තටම මේක හොඳා. මේකේ තියෙන ගැටලුව තමයි අපේ ලංකාවේ අය විශේෂයෙන්ම මේක මේ app එක ගැන ගොඩ දෙනෙක් දන්නේ නැහැ මේ app එක මොකක්ද කියලා. ඉතින් තව දෙයක් තමයි මේ app එකේ සුවිශේෂී හැකියාවක් තියෙනවා. අපි Viber, Imo වගේ කෝල් එකක් ගත්තාම අපේ data fast නැති වුනහම හදිසියෙම වීඩියෝ කෝල් එකක් නම් බොඳ වෙනවා නැත්නම් හිර වෙනවා. වොයිස් කෝල් එකක් නම් සද්ද ඇහෙන්නේ නැතු වෙනවා. ඔය වගේ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි මේ app එකේ මෙයාට විනාඩි කිහිපයකට අපේ data connection එක lost වුණත් එයාට හැකියාව තියෙනවා ඒ අපි ගෙනිච්ච connection එක රඳවා ගැනීමේ හැකියාව එයාට තියෙනවා. විනාඩි කිහිපයකට අපි ගෙන යන කතා බහ කාත් එක්ක කතා කරනවා නම් කාත් එක්ක හරි ඔයා ඒකට කිසිම ගැටලුවක් නොවේ. විනාඩි කිහිපයකට ඒ සංවාදය ගෙන යාමේ හැකියාව මේ app එකට තියෙනවා. ඉතින් මේක Google කම්පැනියෙන් ක්‍රියේට් කරලා තියෙන app එකක්. ඉතින් මමත් මේක කලින් පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ නම් නැවතුණා. මේකේ ලංකාවේ ගොඩ දෙනෙක් හොයාගන්න අමාරුයි මේ app එකේ. ඉතින් අතලොස්සක් තමයි ඉන්නේ. වගේම මේ Google Gossip website එකේ මෙයාලා කියනවා අනිත් රටවල නම් ගොඩ දෙනෙක් මේක භාවිතා කරනවා. අපේ ලංකාවේ නම් 120ක විතර ප්‍රමාණයක් තමයි මේ app එක use කරන්න කියලා. ඉතින් මේකේ තව දෙයක් තමයි මේගොල්ලන්ගේ වීඩියෝ ක්වොලිටි එක එහෙම ගොඩක් හොඳට සිද්ධ වෙනවා අනිත් Imo, WhatsApp වගේ ඇප්ලිකේෂන් වලටත් වඩා. ඉතින් මේක පාවිච්චි කරන්න නැති එක තමයි තියෙන එකම ගැටලුව. ඉතින් app එක ඕපන් කරගත්තාමත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් යටින් මෙතන Google logo එක. ඒ වගේම කනෙක්ට් වෙන්න තියෙන්නේ සරලම විදිහට අපි Imo, WhatsApp වගේ රෙජිස්ටර් වෙන විදිහට. ඉතින් ඔයාලා පාවිච්චි කරන නම්බර් එකක් දීලා මෙතන රෙජිස්ටර් වෙන්න. ඉතින් මම නම්බර එක දීලා මෙතන රෙජිස්ටර් වෙන්න. next දෙන්න. ඉතින් හරිම සරල විදිහට මෙතන ඔයාට පුළුවන් රෙජිස්ටර් වෙන්න මේ app එකට. ඉතින් විශේෂයෙන්ම girlfriend කෙනෙක් boyfriend කෙනෙක් ඉන්න දෙනෙක්ට පුළුවන් ඉතින් මෙතනදී දෙන්නට කතා බහ කරලා මේ app එක use කරන්න. එතකොට ලේසියෙන්ම අනිත් apps වලට වඩා මේ app එක creatable. ඉතින් ගොඩක් හොඳයි. හරිම සරලයි. ගොඩක් settings නැහැ. ගොඩක් දේවල් ඔළුව අවුල් වෙන විදිහට ගොඩක් දේවල් නැහැ මෙතන. ඉතින් ඒ වගේම මෙතන contact වලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් app එක use කරන කට්ටිය. ඉතින් බලා ගන්න පුළුවන් මගේ මේ මෙන්න මේ උඩින් වැටලා තියෙන්නේ මේ app එක use කරන කට්ටියගේ නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පහළට ගියාම මෙතන වැටෙනවා invite කියලා. ඔයාලා මේ app එක use කරොත් ඔයාලට පහළින් වැටෙනවා බලා ගන්නවා invite කියලා. ඉතින් ඒ තමයි මේ app එක use කරන්නේ නැති අයගේ numbers. ඉතින් ඔයාලට පුළුවන් invite එකක් එවලා මේ app එක use කරන්න කියලා කියන්න. ඉතින් මේ උඩින් වැටෙන්නේ මෙන්න මෙහෙම මේ app එක use කරන කට්ටියගේ contact. ඉතින් ඔයාලට පුළුවන් contact වලට touch කරලා voice call එකක් නම් voice call එකක්, video call එකක් නම් video call එකක්. ඉතින් හරිම සරල විදිහට. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන උඩ icon එකක් තියෙනවා. ඉතින් මෙතනින් adjust කරලා ඔයාලට පුළුවන් video call නම් video call, audio call නම් audio call මේ විදිහට
icon එක මාරු කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනට voice call video call මාරු වෙනවා. ඒ දෙක adjust කරලා තමයි මෙතනින් call එක ගත්තාම video call නම් video call විදියට නැත්නම් voice call නම් voice call විදියට. ඉතින් හරිම සරලයි. ගොඩක් ලොකු දෙයක් මෙතන බලා ගන්න පේන්නෙත් නෑ. ඔයාලට පේනවා ඇති. හරිම සරලයි. ඉන්න කට්ටිය පහලින් පේනවා calls ගත්තුවා. ඉතින් පහලින් පේනවා recent call ගත්තුවා. ඉතින් ඔයාලට පුළුවන් අර විදිහට මෙතන new call ගියාම ඔයාගේ contact එකේ මේ app එක use කරන කට්ටිය උඩින් බලා ගන්න. ඊට පහලින් invite කියලා කොනෙක් වැටෙනවා නම් ඒ තමයි app එක use කරන්න කට්ටිය. ඉතින් එයාලට පුළුවන් invite එකක් එවලා මේ app එක use කරන්න කියලා කියන්න. ඉතින් ගොඩක් quality මේකේ voice එක මම කිව්වා මේකේ තියෙන විශේෂත්වය. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා මේ app එක use කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මම අනිවාර්යයෙන්ම මේ app එකේ link එක පහළ description එකේ දාන්නම්. ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා Play Store එකෙන් මේ app එක download කරගන්න. එහෙනම් ඉතින් ඔයාලට අදට සුබ දවසක් කියලා මම නවතිනවා. ඒ වගේම කියන්න ඕනේ අපිව තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු කාට subscribe button එක click කරන්න. ඊට හැප්පියෙන් bell icon එක click කරන්න. එතකොට අපි මේ වගේ ඔයාලට වටින වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් විදියට ඔයාලා ගාවටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඔයාලට සුබ දවසක් කියලා අදට මම නවතිනවා.